ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනයේ සමුද්‍රා පුහුණු හෝටලයේ තවත් රැකියා පුරප්පාඩු කිහිපයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් අද ඔයාලට කියන්නේ. පළවෙනි පුරප්පාඩුව ලෙස කැප්ටන් රැකියා තනතුර සඳහා බඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. සුදුසුකම් වශයෙන් බාහිර අයදුම්කරුවන්ගෙන් ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ආහාර හා පාන වර්ග පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් දෙවන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම හෝ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනය විසින් නිකුත් කරන ලද ආහාර හා පාන වර්ග පිළිබඳ සහතික පත්‍ර මට්ටමේ සුදුසුකමක් ලබා තිබීම සලකා බලයි. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ඉහත සඳහන් කළ බාහිර අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු සුදුසුකම් ලබා තිබීම අනිවාර්ය වේ. වෘත්තීය පළපුරුදු වශයෙන් වෘත්තීය පරීක්ෂණයකින් සනාථ කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් දෙවන මට්ටමට නොඅඩු කුසලතා සහිතව අදාළ ක්ෂේත්‍රයේ ප්‍රාථමික සේවා ගණයේ නුපුහුණු කුසලතා මට්ටමේ අවම වශයෙන් අවුරුදු 5ක සේවා පළපුරුද්දක් සම්පූර්ණ කර තිබීම. ඊළඟ රැකියා පුරප්පාඩුව ලෙස බඳවා ගැනීම ආරම්භ කරලා තියෙන්නේ බාබන් කියන රැකියා පුරප්පාඩුවටයි. සුදුසුකම් වශයෙන් බාහිර අයදුම්කරුවන් සඳහා ත්‍රිතීක හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ආහාර හා පාන වර්ග පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් දෙවන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම හෝ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරන ආයතනය විසින් නිකුත් කරන ලද ආහාර වර්ග පිළිබඳ NVQ මට්ටම් 2 වන සහතික පත්‍ර මට්ටමේ සුදුසුකමක් ලබා තිබීම සලකා බලයි. අභ්‍යන්තර අයදුම්කරුවන් වශයෙන් බඳවා ගැනීමේදී බාහිර අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු සුදුසුකම් සපුරා තිබීම, ඒ වගේම වෘත්තීය පළපුරුදු වශයෙන් වෘත්තීය පරීක්ෂණයකින් සනාථ කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් දෙවන මට්ටමට නොඅඩු කුසලතා සහිතව අදාළ ක්ෂේත්‍රයේ ප්‍රාථමික සේවා ගණයේ නුපුහුණු කුසලතා මට්ටමේ අවම වශයෙන් අවුරුදු 5ක සේවා පළපුරුද්දක් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ. ඉහත සඳහන් කළ තනතුරු සඳහා අදාළ පොදු කරුණු වශයෙන් වැටුප කළමනාකරන සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 2025න් එක පරිදි මූලික වැටුප සමග ජීවන වියදම් දීමනාව සහ රජයේ අනුමත අනෙකුත් දීමනාද ගෙවනු ලැබේ. ඊට අමතරව ප්‍රවාහන දීමනා ගෙවනු ලැබේ. වයස ලෙස වයස අවුරුදු 18ට නොඅඩු වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ. ඊළඟ රැකියා පුරප්පාඩුව ලෙස ස්ටුවර්ඩ් වේටර් කියන තනතුරු වලට තමයි බඳවා ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. සුදුසුකම් වශයෙන් බාහිර අයදුම්කරුවන් සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එකවර සාමාන්‍ය 2ක් සහිතව විෂයන් 6ක් සමත්ව තිබීම සලකා බලයි. ඊළඟ රැකියා පුරප්පාඩුව ලෙස කාමර සහායක රැකියා පුරප්පාඩුවට තමයි බඳවා ගැනීම ආරම්භ කරලා තියෙන්නේ. බාහිර අයදුම්කරුවන් සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එකවර සම්මාන 2ක් සහිතව විෂයන් 6ක් සමත්ව තිබීම. ඉහත සඳහන් කරපු රැකියා පුරප්පාඩු දෙකට අදාළ පොදු කරුණු වශයෙන් වැටුප ලෙස කළමනාකරන සේවා දෙපාර්තමේන්තු චක්‍රලේඛාංක 2025න් එක පරිදි මූලික වැටුප සමග ජීවන වියදම් දීමනාව සහ රජයේ අනුමත අනෙකුත් දීමනාද ගෙවනු ලැබේ. ඊට අමතරව ප්‍රවාහන වියදම් ගෙවනු ලැබේ. වයස ලෙස වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය. සෑම අයදුම්කරුවෙකුම ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතු වීම, තනතුරේ රාජකාරී මැනවින් ඉටු කිරීම සඳහා කායිකව හා මානසිකව යෝග්‍ය විය යුතුය. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට කැමැති විය යුතුය. විශිෂ්ට චරිතයකින් හෙබි විය යුතුය. ප්‍රතිලාභ වශයෙන් මේ රැකියා පුරප්පාඩුවට අයදුම් කිරීමේදී ඔබට සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදල සඳහා දායකත්වයක් ලැබේ. පළවෙනියක් විදිහට සේවක අර්ථසාධක අරමුදලට සේවකයා විසින් ඒකාබද්ධ වැටුපෙන් 10% බැගින්ද සේවකයා විසින් 15%කින් දායක වනු ඇත. සේවක භාරකාර අරමුදලට සේවකයා විසින් වැටුපෙන් 3%කින් දායක වනු ඇත. සේවකයා හා ඔහුගේ හෝ ඇයගේ පවුල සඳහා ආකර්ශනීය වෛද්‍ය රක්ෂණ ආවරණයකුත් හිමි වේ. ප්‍රවාහන දීමනා ලැබේ. පැයක් ඇතුළත අදාළ සේවා ස්ථානයේ වෙත ළඟා විය හැකි උසස් පරිගණක ශාස්ත්‍රතාවය සහිත ද්විභාෂා හැකියාව සිංහල හෝ ඉංග්‍රීසි සහිත අයදුම්කරුවන්ට ප්‍රමුඛතාවය හිමි වේ. ඉතින් මේ රැකියා පුරප්පාඩුවට අයදුම් කරන්න තියෙන අවසාන දිනය ඔක්තෝබර් මාස 13. ඉතින් ඔක්තෝබර් මාස 13 වෙනිදාට කලින් මේ රැකියා පුරප්පාඩුවට අයදුම් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඉක්මන් කරන්න මේ රැකියා පුරප්පාඩු ගැන වැඩිදුර විස්තර දැනගන්න findit.lk වෙබ්සයිට් එකේ jobs category එකට දැන්ම විසිට් කරන්න. මේ වගේ job vacancies ගැන තව දැනගන්න findit.lk අපිත් එක්ක දැන්ම එකතු වන්න.